හෙලෝ කොහොමද ඔයාලා හැමෝටම ඉතින් මං අද අරන් ආවේ ක්ලාස් තිබුණු දවසක් කිව්වට ඉතින් දවස් දෙකක්ම තියෙනවා. ඔය ක්ලාස් දවසේ උදේ පොඩ්ඩක් පාඩම් කරා. පොඩි වැඩ වගේක් තිබුණා මං ඒ ටික කරා. ඊට පස්සේ මම ලෑස්ති වුණා මට ක්ලාස් තියෙන්නේ 11ට. දැන් වෙලාව 9යි. ඉතින් මං ඊට පස්සේ ඉක්මනට ලෑස්ති වුණා. ඔන්න දැන් නම් හරි. ඊට පස්සේ ඕන කරන පොත් ටිකත් හදාගත්තා. ඔන්න දැන් නම් යන ගමන් තමයි ඉන්නේ. දැන් වෙලාව 10ට විතර ඇති. දැන් ක්ලාස් එක ළඟට ලං වෙලා තමයි ඉන්නේ. දැන් වෙලාව හරියටම 11යි. පරක්කු වෙලා නිසා තමයි ඉක්මනට යන්නේ. එහෙනම් ක්ලාස් එකෙන් පස්සේ හම්බ වෙමු. අපිට ක්ලාස් ඉවර වුණේ 3ට. ඇත්තටම මේ මුකුත් ගන්න බැරි වුණා. ෆෝන් එකේ බැටරි තිබුණේ නැහැ. මං ගෙදර එනකොට 4:00ට විතර ඇති. ගෙදර ඇවිල්ලා ජනෙලුත් ඇරලා ටික වෙලාවක් හිටියා. මේ ඉතින් ආපු ගමන් අපි ඉක්මනට ගිහින් ඇඳුමක් මාරු කරන් යමු. හවස කියලා බැලුවේ නෑ, ඔළුවටම නෑවා. ඊට පස්සේ මං චුට්ටක් එළියට වෙලා හිටියා. ඊට පස්සේ මම නිදා ගන්නම් කියලා ගියාට ටික වෙලාවකින් අම්මා කතා කරා. මං ඉතින් ආයි නිදා ගන්න ගියේ නෑ. ටික වෙලාවක් මෙහෙම හිටියා. ඔන්න දැන් ඉතින් පාඩම් කරන්න තමයි යන්නේ. පාඩම් කරන්න කියලා කියන්නේ අද අපිට තිබුණේ ඉකෝන් ක්ලාස්. ඉකෝන් ක්ලාස් එකේ නෝට් එක ටිකක් බැලුවා. මුල ඉඳලම මම පොඩ්ඩක් ලියලිය ඒ ටික කියෙව්වා. එච්චරයි මම කරේ. මට ඔළුව කැක්කුමක් හැදිලා මුකුත් කරගන්න බැරුව හිටියේ. ඊට පස්සේ ඉතින් මම නිදාගත්තා.
මේ තියෙන්නේ ඊළඟ දවසේ. ඒ කියන්නේ ඉරිදා උදේ. මේ ක්ලාස් යන ලෑස්ති වෙලා මේ මූණ හොදලා තමයි. ඊට පස්සේ ඉතින් මම ඉක්මනට ලෑස්ති වෙන්න පටන් ගත්තා. මේ පර්ෆියුම් එක මාරම සුවඳයි. මේක ගෝයා එකේ මේ පර්ෆියුම් එකක් මාරම සුවඳයි. උදේ ගැහුවොත් හවස් වෙනකම් වගේ තියෙනවා. ඒ තරම් සුවඳයි. දැන් නම් මම ලෑස්ති වෙලා ඉවරයි. දැන් මම මේ හොයන්නේ බෑග් එක. ඊට පස්සේ මම බෑග් එකට පොත් ටික ඉක්මනට දාලා ආයම ගිහින් ක්‍රීම් ටිකක් ගෑවා. ඇත්තටම මට අමතක වුණා ගන්න. ඉතින් මං ඊට පස්සේ ඉක්මනට ගිහින් ගෑවා. මොකද මට පරක්කු වෙලා තිබ්බේ. දැනටමත් වෙලාව 7:00යි. 8:00ට තමයි ක්ලාස් තියෙන්නේ. ඉතින් මේ දැනටමත් පරක්කු වෙලා තියෙන්නේ. ඒ පරක්කු වෙලා තියෙද්දි මං ගිහින් ක්‍රීම් ගෑවා. මේක කියන්නේ මේ ක්‍රීම් එකත් මාර සුවඳයි. මේක මේ පෙයාස් එකක් මේ රත්මල් එකේ මාරම සුවඳයි මේ ක්‍රීම් එකත්. ඒකත් ඉතින් ඉක්මනට ගෑවා. ගාලා ඉවර වෙලා ඉක්මනට ලෑස්ති වුණා ක්ලාස් යන්න. ඔන්න දැන් තමයි ගෙදරින් එළියට බැස්සේ පාරට යන්න. දැන් වෙලාව හරියටම 7:40යි. දැන් නම් ඉතින් පරක්කු වෙලා තියෙන්නේ. ඒ වුණාට ඉතින් දැන් යනවා. දැන් මම මේ ක්ලාස් එකේ ඉන්නේ. ඔන්න දැන් නම් ක්ලාස් ඉවරයි. මං ඉක්මනට කාලා ආයෙත් ඉඳගත්තා. අපිට එකතුන ක්ලාස් තිබුණේ නැහැ. ඊට පස්සේ ඉතින් ලයිබ්‍රරියට ගියා. ලයිබ්‍රරියට ගිහින් පාඩම් කරා කියලා නෝට් වගේක් තිබුණා ලියන්න. මාරම නිදහස්. ඔය ඔතනට හරියට හුළඟ එනවා. මේ එනට මාරම නිදහස්. කිසිම මේ සද්දයක් බද්දයක් නෑ. අර පාරේ යන වාහනවල සද්ද විතරයි. මේ ගොඩාක් අය පාඩම් කරන්න එනවා. මේ හරිය ඔය වගේ බංකු දාලා තියෙනවා. මේ තව කොටසක් තියෙනවා පාඩම් කරන්න. මේ ගොඩාක් අය එනවා පාඩම් කරන්න. මාරම නිස්කලංකයි.
ඊට පස්සේ අපි ගෙදර ආවා. ඒවා මුකුත් වීඩියෝ කරන්න හම්බුනේ නැහැ. මේ ෆෝන් එකේ බැටරි තිබුණේ නැහැ. ඒක නිසා ගෙදර ඇවිල්ලා ඉක්මනටම මේ ඇඟ හේදුවා. හොදලා ඉවර වෙලා ඉතින් ටිකක් වෙලා හිටියා. දවසම වගේ අද ක්ලාස් නිසා මං අද නම් පාඩම් කරේ නෑ. එහෙනම් අදට ගිහින් එන්නම්. බයි.